මගේ නොවේ මායම් දැස මගේ නොවේද මං දැන් මගේ නොවේ මායම් දැස මගේ නොවේද යන්නද ගෙල්ලි මම යනවා කේරැල්ල සුළඟ දිගේ ඇවිදින් කරදර කෙරුවා මම යනවා නුබදුන්නු හීන මම අරගෙන යන්නද ගෙල්ලි මම යනවා කේරැල්ල සුළඟ දිගේ ඇවිදින් කරදර කෙරුවා මම යනවා Hi guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලා හැමෝම හොඳින් ඉන්නව ඇති කියලා මම හිතනවා. අද සැප්තැම්බර් 9 වෙනිදා අද තමයි මගේ බර්ත්ඩේ එක. vlog එක ඔයාලට අරගෙන එන්න චුට්ටක් පරක්කු වුණා. එහෙනම් බලමු අද මගේ දවස කොහොමද ගත වුනේ කියලා. මම නැගිටලා චුට්ටක් වෙලා ඉඳලා කිරි එකක් බීලා දැන් අපි පන්සල් යන්න තමයි හදන්නේ. මම හිතුවා බර්ත්ඩේ එක දවස් උදේම පන්සල් ගිහිල්ලා අද දවස පටන් ගත්තොතින් හොඳයි කියලා. මම නම් අවුරුද්දේ ආසම දවස තමයි මගේ බර්ත්ඩේ එක දවස. ඉතින් ඔයාලත් එහෙමද? මම හිතන්නේ හැමෝම එහෙම තමයි. හැමෝම කැමති බර්ත්ඩේ එක දවසට. හරි, දැන් එහෙනම් අපි ලෑස්ති වෙමු පන්සල් යන්න. මම ලොකු දෙයක් කරන්නේ නැහැ. ටෝනර් එක ඇප්ලයි කරා. දැන් ලිප් බාම් චුට්ටකුත් ගාගමු. හරි, දැන් පර්ෆියුම් චුට්ටකුත් ගහගෙන දැන් ලෑස්ති වෙලා ඉවරයි. අපි දැන් යමු පන්සල්. අද මම පන්සල් යන්නේ අක්කත් එක්ක. පන්සල තියෙන්නේ අපේ ගෙවල් ළඟමයි. හරි, දැන් අපි ආව පන්සලට. හරි, අපි දැන් මල් පූජා කළා, පහන් පත්තු කළා, බුදුන් වැඳලා දැන් අපි ආයෙමත් ගෙදර යනවා. අපේ අම්මා උදේම කිරිබත් හදලා තිබුණා. මම හරි මාසයි කිරිබත් කන්න. ඉතින් පන්සල් ගිහින් ආපු ගමන්ම මම කරේ කිරිබත් කාපු එක. කාලේ ඉවර වෙලා මම මගේ බර්ත්ඩේ කේක් එක හදන්න ගත්තා. බර්ත්ඩේ කේක් එක හදන වීඩියෝස් නම් මට ගන්න බැරි වෙලා. ඉතින් බලන්නකො ඉස්සරහට මම කේක් එක හදා ඉන්න ගමන් මට හම්බුණු සර්ප්‍රයිස් එක මොකක්ද කියලා. මේ ඉන්නේ මගේ හොඳම යාළුවා. මෙයා හැමදාම මගේ බර්ත්ඩේ එකට අපේ ගෙදර එනවා. ඒ වුණාට මං හිතුවේ නෑ අද එයි කියලා. ඉතින් එයා මට කේක් එකකුයි ෆ්ලවර් බන්ච් එකකුයි ගිෆ්ට් එකකුයි අරගෙන ආවා. අම්බෝ මම මාරම විදිහට සර්ප්‍රයිස් වුණා. මං හිතුවේ නෑ එයා ඒ වෙලාවේ එයි කියලා. අනේ ඉතින් මං ඒ වෙලාවේ ගොඩාක් සතුටු වුණා. ना कुछ पूछा ना कुछ मांगा तूने दिल से दिया जो दिया ना कुछ बोला ना कुछ तोला मुस्कुरा के दिया जो दिया तू ही धूप तू ही छाया तू ही अपना पराया और कुछ ना जानू बस इतना ही. අනේ ඉතින් මට මේ වීඩියෝ එක දකිද්දිත් මාරම සතුටුයි. මම දන්නවා ඔයා vlog එක බලනවා කියලා. thank you so much මට ඒ දීපු සර්ප්‍රයිස් එකට. ඊට පස්සේ මම ආව මගේ කොණ්ඩේ කපන්න. මම ගොඩක් කලින් ඉඳන් ආසාවෙන් හිටියේ කොණ්ඩේ කපන්න ඕනි කියලා. ඉතින් මම අද ආවේ සුරේෂ් රත්නායක සැලෝන් එකට ලස්සන හෙයා කට් එකක් කරගන්න.
ඉතින් මම ආසම් විදියට එයාලා මගේ හෑ කට් එක කරලා දුන්නා. ෆයිනල් ලුක් එකට මම මාරම ආස වුණා. එක හිනක හංගිලා ඉන්නේ සිංගිතේ කිරලක් පාටවේ ගුලිවී නුරාපෙම් සීතලේ මිදී ආසේ සරා සංසාරේ. අපි දැන් ආවා අක්කා දාලා තිබුණු නේල්ස් වගේක් ගලව ගන්න සැලොන් ෂෙලෝ එකට. දැන් වෙලාව 2:00යි. අපි දැන් ආව කන්න. මමද මම ගෙදර ඇවිල්ලා කේක් එකේ තව පොඩි වැඩ වගේක් තිබුණා. ඒ වැඩ ටිකත් කරලා පොඩි සෙටප් එකකුත් හදාගෙන දැන් කේක් එක කපන්න තමයි හදන්නේ. Susun anshupasa supimvant asha rekamatnal kavasa hengum ranchu vela re pinna pirila meena sipiya sadara site goma kondura sada matama lepena nari sada mage vela nitu yavi pendila sada inakane rehi baba sandasiya watehi mawa pinisite denevi kata. හරි අපි දැන් එළියට ආව කන්න. අපි ආවේ පීට්සා හට් එකට. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ 23 වෙනි බර්ත්ඩේ එක දවස ගත වුණේ. අපි තවත් ලස්සන vlog එකකින් හම්බ වෙමු. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. Thanks for watching. Bye bye.